දැනට වසර මිලියන 3කට කලින් අප්‍රිකාවේ යම්කිසි බුද්ධිමත් ජීවියෙක් සැරසැල්ලා තියෙනවා කියලා ඔයාලා දන්නවද? නමුත් මේ ජීවියා මානවයෙක් නන් නෙමෙයි. ඒ වගේම මේ ජීවියාට මානව මොලයක් තිබිලා නැහැ. මේ දෙක කොහොම වුණත් මේ ජීවියා හරි අපූර්ව සාධකයක් ඉතුරු කරලා තියෙන ආකාරය අපිට හඳුනා ගන්න ලැබෙනවා. ඒ තමයි උපකරණ භාවිතය නිසා සත්වස්තියක ඇති වුණ සලකුණු. ඉතින් මේ දේ වැදගත් වෙන්නේ ඇයි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. මේ දේ වැදගත් වෙන්න හේතුව මේ සලකුණු වසර මිලියන 3කට වඩා පරණ නිසා. මේ සලකුණු නිර්මාණය වෙලා තියෙන්නේ අපේ පළවෙනි මුතුන් මිත්තන් බිහි වෙන්නත් වසර ලක්ෂ 8කට කලින්. මානවයන් බිහි වෙන්නත් කලින් බුද්ධිමත්භාවය කියන දේ පැවතුණා නම් මේ දේ අපි ඉතිහාසය දිහා බලන දෘෂ්ටි කෝණයට මොන වගේ බලපෑමක් ඇති කරයිද? අද අපි මේ ගැන කතා කරමු. අපි ඉගෙන ගත්ත විදිහට දැන් වසර මිලියන 2.6කට ආසන්න කාල සීමාවකට කලින් තමයි අපේ පැරණි මුතුන් මිත්තන් අතර බුද්ධිමත්භාවය අඟවන සලකුණු මුලින්ම මතුවෙන්න පටන් ගත්තේ. ඔවුන් අතර උපකරණ නිර්මාණයට හා භාවිතයට හැකියාවක් පැවතුණා. මේ සාධකයේ මගින් තමයි ඔවුන්ට කලින් පැවතුණු වෙනත් ජීවීන් විශේෂ වලින් ඔවුන් වෙන් වෙන්න පටන් ගත්තේ. නමුත් මෑත කාලයේ හඳුනාගත්ත නව සොයා ගැනීම නිසා මේ අදහස එන්නෙන්නම බිඳ වැටෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. ආචාර්ය සෙරසිනේ ඇලම්සෙජ් විසින් මෙහෙයපු පරීක්ෂණ කණ්ඩායමක් විසින් ඔවුන් හඳුනාගත් නව සොයා ගැනීමක් 2010 වසරේදී නේචර් සංග්‍රහයේ පළ කරා. මේ නව සොයා ගැනීම අපි මෙතෙක්කල් මානවයාගේ බුද්ධිමත්භාවය ගැන ඇති කරගෙන හිටිය අදහසට විශාල අභියෝගයක් එල්ල කරන්න සමත් වුණා. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සිදු වුණේ ඉතියෝපියාවේ ඩිකිකා ප්‍රදේශයේ පවතින නිම්නයක. ඔවුන් මේ ස්ථානයෙන් ෆොසිල බවට පත් වුණ සත්වාස්ති දෙකක් හොයාගන්න සමත් වුණා. මේ අස්තිවල ගල් ආයුධ භාවිතය නිසා ඇති වුණු සලකුණු දකින්න ලැබෙනවා. පළවෙනි නිදර්ශකය ගවයෙක් තරම් විශාල ශීරපායි සත්වයෙක්ගේ ඉල ඇටයක කොටසක්. දෙවෙනි නිදර්ශකය එළුවෙක් තරම් විශාල සත්වයෙක්ගේ කලව ඇටයක කොටසක්. ඔවුන් මේ අස්ති දෙකේම සටහන් වෙලා තියෙන එකිනෙකට වෙනස් සලකුණු අන්වීක්ෂීය විශ්ලේෂණයක් මගින් තහවුරු කරගත්තා. මේ පරීක්ෂණ කණ්ඩායමේ අවසාන නිගමනය පුදුම හිතෙන නමුත් පැහැදිලි නිගමනයක්. මේ අස්තිවල දකින්න ලැබෙන්නේ ගල් ආයුධ භාවිතා කරලා මාංශ හා ඇට මිදුළු ඉවත් කරගත්ත ආකාරයක්. මේ අස්තිවල කාල නිර්ණය සිදු කරලා තියෙන්නේ ඩිකිකා ප්‍රදේශයේ පවතින ගිනි කඳු තැන්පතුවක් යොදාගෙන. සෙලාම් කියලා හඳුන්වන ඉතා ප්‍රසිද්ධ මානව දරුවෙක්ගේ හිස් කබල කාල නිර්ණය කරන්නත් යොදාගත්තේ මේ ගිනි කඳු තැන්පතුව. මේ හිස් කබල ලුසීගේ දරුවා කියලාත් හඳුන්වනවා. නමුත් ලුසීට වඩා මේ හිස් කබල වසර ලක්ෂයක් පරණයි. ඒ වගේම මේ තැන්පතුව හා ලුසී හමුවන හාඩාර් ප්‍රදේශයේ තැන්පතුව අතර සම්බන්ධයක් දකින්න ලැබෙනවා. නමුත් මේ අස්තිය අයත් වෙන කාල සීමාව විශාල කුතුහලයක් ඇති කරන්න සමත් වෙනවා. ඒකට හේතුව මේ අස්තිය අයත් වෙන්නේ දැන්ට වසර මිලියන 3.31ත් 3.35ත් අතර කාල සීමාවකට. මේක ඉතා පැරණි කාල සීමාවක්. කොහොම හරි අවස්ථා කීපයකදීම මේ සොයා ගැනීම අභියෝගයට ලක් වුණා. 2010 වසරේදී ඩොමින්ගස් රොඩ්රිගෝ කියන මානවවේදියා මේ අස්තිවල දකින්න ලැබෙන සලකුණු ඇති වෙලා තියෙන්නේ සතුන් අතින් පෑගීමකට ලක් වෙලා කියලා තර්කයක් ඉදිරිපත් කරා. මේ වගේ ගැටලු ඇති වෙන එක සාධාරණයි. මේ වගේ පැරණි අස්ති හෝ ෆොසිල සමග ගනුදෙනු කරද්දී ස්වභාවිකව මතුවෙන හැම පැහැදිලි කිරීමක් ගැනම අවධානය යොමු කරන්න ඕනේ. පෑගීමකින් සලකුණු නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම අවසාදිත ස්තරයේ මත යෙදෙන පීඩනය නිසාත් සලකුණු නිර්මාණය වෙන්න පුළුවන්. කාදනයත් තවත් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් මේ අස්ති සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු පවත්වපු පරීක්ෂණ කණ්ඩායම මේ ගැන සවිස්තර විශ්ලේෂණයක් ඉදිරිපත් කරා. මේ සලකුණු අතර බහුලව විවේචනයට ලක් වෙන සලකුණු වල හරස්කඩ කොටස් පරීක්ෂා කරද්දී ගැඹුරට කැපිලා ගිය වී හැඩයක් දකින්න ලැබෙනවා. මාංශ කපන්න යොදාගත්ත තියුණු ගල් ආයුධයක් මගින් මේ වගේ සලකුණු පහසුවෙන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තමයි පෑගීම නිසා නිර්මාණය වෙන සලකුණු වක්‍රාකාරයි. නමුත් මේ අස්තිවල දකින්න ලැබෙන සලකුණු සටහන් වෙලා තියෙන්නේ ඍජු ආකාරයකට. මේ නිසා තමයි ගල් ආයුධ යොදාගෙන මාංශ ඉවත් කරගන්න දරපු උත්සාහයක් නිසා මේ සලකුණු අස්තිවල සටහන් වුණා කියලා බොහෝ පරීක්ෂකයන් විශ්වාස කරන්නේ. කොහොම හරි ගල් ආයුධ භාවිතය නිසා මේ සලකුණු නිර්මාණය වුණා කියන මේ මතය 2015 වසරේදී පුරාමානව විද්‍යා සංගමය විසින් පිළිගත්තා. මේ අනුව බලද්දී දැන්ට වසර මිලියන 3.5කට කලින් යම්කිසි ජීවීන් පිරිසක් ගල් ආයුධ නිර්මාණය කරලා තියෙනවා. නමුත් මේ දේ නිසා තවත් විශාල ගැටලුවක් මතුවෙනවා. අපි දැන්ට දන්න විදිහට මේ කාල සීමාවේදී ඩිකිකා ප්‍රදේශයේ ජීවත් වුණ අපේ එකම මුතුන් මිත්තා බවට පත් වෙන්නේ ඔස්ට්‍රලොපිතිකස් ඇෆරෙන්සිස් මානවයන්. එහෙම නැත්නම් ලුසී මානවයා. ඔවුන්ට පැවතිලා තියෙන්නේ සාපේක්ෂව කුඩා මොලයක්. ප්‍රධාන ධාරාවේ අදහසට අනුව මුලින්ම බුද්ධිය පහළ වෙලා තියෙන්නේ හෝමෝ මානවයන් හෝ මුල්කාලීන මානවයන් අතර. නමුත් මේ නව සොයා ගැනීම මේ අදහසට විශාල අභියෝගයක් එල්ල කරනවා. මේ සොයා ගැනීමෙන් වසර 5කට පස්සේ වෙනත් පරීක්ෂණ කණ්ඩායමක් තවත් අපූර්ව සොයා ගැනීමක් ප්‍රසිද්ධියට පත් කරා. කෙන්යාවේ බටහිර ටර්කානා ප්‍රදේශයේ කැණීම් කටයුතු වල නිරත වුණ සෝනියා හාමන් කියන පුරාවිද්‍යාඥවරිය හා ඇයගේ කණ්ඩායම ගල් ආයුධ 150ක් හොයාගන්න සමත් වුණා. මේ ස්ථානයේ නම තමයි ලොමෙක් V3. ශාල්කණීයුණු මතු පිටක් සහිත විශාල පාෂාණ, ඝටනය නිසා නිර්මාණය වුණ සලකුණු සහිත පහර දීම සඳහා මිටියක් විදිහට යොදාගත්ත පාෂාණ, ඒ වගේම පහර දෙන්න භාවිතා කරපු පැතලි පාෂාණ ඔවුන් මේ ස්ථානයෙන් හොයාගත්තා.
මේ සාධක ඉතා පැහැදිලි. මේ ගල් ආයුධමකින් පෙන්වලා දෙන්නේ හිතාමතා නිර්මාණය කරපු ආකාරයක්. සමහරක් ගල් ආයුධ නිර්මාණය කරලා තියෙන්නේ පාෂාණයක් අතින් අල්ලගෙන පොළොව මත ස්ථාවරව පවතින තවත් පාෂාණයකට පහර දීමින්. මේ විදිහට පහර දෙන අතරතුර පාෂාණයේ කැරකෙවීමකින් තියුණු කොටස් ඉවත් වෙනවා. අනිකුත් ආයුධ නිර්මාණය කරලා තියෙන්නේ පැතලි මතු පිටක පාෂාණයක් රඳවලා ඊට ඉහළින් තවත් පාෂාණයකින් පහර දීලා. මේ පත්‍රිකාවෙන් පැහැදිලිව සඳහන් කරන ආකාරයට උපුටා ගැනීම. ලොමෙක් වීතිරිවිල ශිලා නිර්මාණකරුවන් පාෂාණවල බිඳෙන සුළු ගුණය ගැන අවබෝධයක් ගොඩනගා ගනිමින් පහර දීමකින් හරය කොටස් අඩු කර ගැනීමටත් සමත් වෙලා තියෙනවා. උපුටා ගැනීම අවසන්. තවත් විදිහකට කියනවා නම් ඔවුන්ගේ කටයුතු වලට ගැලපෙන පාෂාණ මොනවද කියලා ඔවුන්ට හොඳ අවබෝධයක් පැවතුණා. පාෂාණයක තියුණු ධාරයක් නිර්මාණය කර ගැනීම සඳහා පහර දෙන්න අවශ්‍ය තැන් ගැන ඔවුන් දැනගෙන හිටියා. නැවත නැවතත් පහර දීමකින් භාවිතයට යොදා ගන්න පුළුවන් තියුණු ධාරයක් නිර්මාණය කරගන්න ඔවුන් සමත් වුණා. මේ ගල් ආයුධ වසර මිලියන 3.3ක් පමණ පරණයි. මේ අනුව මේ ගල් ආයුධ නිර්මාණය කරලා තියෙන්නේ බොහෝ දුරට ඔස්ට්‍රලොපිතිකස් හෝ කෙන්නියන්ත්‍රොපස් මානවයන් විසින්. ඔවුන් අපේ ගණයට අයත් මානවයන් නෙමෙයි. මේත් එක්කම තවත් ගැටලුවක් මතුවෙනවා. හෝමෝ මානවයන් ගල් ආයුධ මුලින්ම හොයාගත්තේ නැත්නම් බුද්ධිය කියන දේ ඇත්තටම ආවේ කොහෙන්ද? දීර්ඝ කාල සීමාවක් පුරාවට මේ ගැටලුවට පිළිතුරු විදිහට අපි අනුමාන කරේ අපේ මොළයේ ප්‍රමාණය. මොළයේ ප්‍රමාණය විශාලයි නම් අන්තර්ගත වෙන නියුරෝන ප්‍රමාණය වැඩි. මේ මගින් ප්‍රකීර්ණ බලය ඉහළ යනවා. එහෙම නැත්නම් ප්‍රොසෙසින් පවර් එක. ඒ අනුව බුද්ධිමත් භාවයත් වැඩි වෙනවා. සරලයි. එහෙම නේද? නමුත් මෙතනදි ගැටලුවක් මතුවෙනවා. මිනුම් ගත කරලා තියෙන ආකාරයට ඔස්ට්‍රලොපිතිකස් ඇෆරෙන්සිස් මානවයන්ට පැවතිලා තියෙන්නේ කියුබික් සෙන්ටිමීටර් 400ත් 500ත් අතර ප්‍රමාණයක මොළයක්. නූතන කාලේ චිම්පන්සියන්ට තියෙන්නේ මේ ප්‍රමාණයේ මොළයක්. සංසන්දනාත්මකව බැලුවොත් ගල් ආයුධ මුලින්ම නිර්මාණය කරපු පිරිස විදිහට අපි සලකන හෝමෝ විශේෂයට අයත් මුල් කාලීන මානවයන්ට පැවතිලා තියෙන්නේ කියුබික් සෙන්ටිමීටර් 600ත් 700ත් අතර ප්‍රමාණයක මොළයක්. නූතන අපිට තියෙන්නේ සාමාන්‍යයක් විදිහට බැලුවොත් කියුබික් සෙන්ටිමීටර් 1350ක ප්‍රමාණයේ මොළයක්. ඔස්ට්‍රලොපිතිකස් මානවයන්ගේ මොළයට වඩා අපේ මොළය දෙගුණයකින් විශාලයි. මීට අමතරව විද්‍යාඥයන් පෙන්වලා දෙන ආකාරයට ගල් ආයුධ නිර්මාණය හා භාවිතය සඳහා අවශ්‍ය සංකීර්ණ සංජානනික ක්‍රියාකාරකම් කිහිපයක් එකට ක්‍රියා කරනවා. උදාහරණයක් විදිහට ගල් ආයුධයක් නිර්මාණය කරන මේ පුද්ගලයා ඔහුගේ කාර්යයට ගැලපෙන ගුණ සහිත පාෂාණ වර්ගයක් හඳුනා ගන්න ඕනේ. දෘෂ්ටිය හා අත ක්‍රියා කරන ආකාරය අතර මනා සමායෝජනයක් පවතින්න ඕනේ. ඒ වගේම පාෂාණයේ ත්‍රිමාන ජ්‍යාමිතික හැඩය ගැන යම්කිසි අවබෝධයක් පවතින්න ඕනේ. නමුත් ඔස්ට්‍රලොපිතිකස් මානවයන් මේ තර්කයේ සම්පූර්ණයෙන්ම බිඳ දමන්න සමත් වෙලා තියෙනවා. ඔවුන්ට වානරෙක්ගේ ප්‍රමාණයේ මොළයක් පැවතුනත් ඔවුන්ගේ කාර්යයන්ට අවශ්‍ය ගැලපෙන පාෂාණ තෝරාගෙන තියෙනවා. පාෂාණයක බිඳෙන සුළු යාන්ත්‍රණය ඔවුන් හඳුනාගත්තා. ගණනය කරන ලද ආනතියකින් මනා ලෙස පහර දීලා පාෂාණය හැඩ කරගෙන තියෙනවා. මේ විදිහට නිර්මාණය කරගන්න තියුණු ධාර සහිත පාෂාණ මාංශ වෙන් කරගන්න උන් භාවිතා කරා. මානවයාගේ බුද්ධිය ගැන හඳුනා ගන්න අපි මෙතෙක් කල නිර්මාණය කරගත්ත හැම රාමුවක්ම පෙන්වලා දෙන්නේ මේ දේ සිද්ධ වෙන්න නොහැකි දෙයක් විදිහට. නමුත් මේ දේ සිද්ධ වුණා. 2020 වසරේදී ඔස්ට්‍රලොපිතිකස් මානවයන්ගේ හිස් කබලක ෆොසිලයක් අධ්‍යයනය කිරීමකින් තවත් අපූර්ව තොරතුරක් විද්‍යාඥයන් හඳුනාගත්තා. වානරෙක්ගේ ප්‍රමාණයේ මොළයක් පැවතුනත් මේ මානවයන්ගේ මොළය වර්ධනය වෙලා තියෙන්නේ නූතන අපේ මොළය වගේම දීර්ඝ කාලයක් ගත වෙන ආකාරයකට. මේ අනුව ඔවුන්ට දීර්ඝ ළමාවියක් පැවතිලා තියෙනවා. මේ නිසා දේවල් ඉගෙන ගැනීම සඳහා වැඩි කාල සීමාවක් ලැබුණා. මේ පරිශීලනය සඳහා මූලික වුණ ආචාර්ය ජෙරසෙනෙයි ඇලම් සෙජ් සඳහන් කරන ආකාරයට උපුටා ගැනීම. දැන්ට වසර මිලියන 3කට කලින් ඉඳලා දරුවන්ට දීර්ඝ කාල සීමාවක් පුරාවට රැකබලා ගන්නන් මත යැපෙන්න සිද්ධ වුණා. මේ මකින් සංජානනික හා සමාජීය හැකියාවන් සඳහා අවශ්‍ය වැඩි කාලයක් දරුවන්ට ලැබුණා. උපුටා ගැනීම අවසන්. මේත් එක්කම අපිට රටාවක් දකින්න ලැබෙනවා. මේ රටාවෙන් නිරූපණය කරන්නේ අපේ ප්‍රාග්මුතුන් මිත්තන්ගේ බුද්ධිය අපි අවතක්සේරුවට ලක් කරලා තියෙන ආකාරය. මේ ප්‍රවණතාවය අපේ ප්‍රාග්මුතුන් මිත්තන්ට පමණක් විශේෂ වුණ දෙයක් නෙමෙයි. මේ දේ අපේ පරිණාමී ඉතිහාසයේ පුරාවට නැවත නැවතත් දකින්න ලැබෙන දෙයක්. මේකට හොඳම උදාහරණය නියැන්ඩර්තාල් මානවයන්. දශක ගණනාවක් පුරාවට ඔවුන්ව සැලකුවේ හෝමෝ සේපියන්ස් මානවයන්ට වඩා බුද්ධියෙන් අඩු පිරිසක් විදිහට. ඒ විතරක් නෙමෙයි. බුද්ධිමත් මිනිසා අතින් පරාජයට ලක් වුණ ක්‍රූර හා ප්‍රාථමික මානවයන් පිරිසක් විදිහට. අපි හැමතිස්සෙම මතුරුපු මන්තරය තමයි අපේ ජයග්‍රහණයට හේතුව අපේ බුද්ධිමත්භාවය. නියැන්ඩර්තාල් මානවයන් වද වෙලා යන හේතුව විදිහට අපි විශ්වාස කරේ ඔවුන්ට අපි තරම් ඉක්මනින් අනුවර්තනය වෙන්න නොහැකි වීම. හෝමෝ සේපියන්ස් කියන නමේ තේරුම බුද්ධිමත් මානවයා. අපිව නම් කරගෙන තියෙන්නේ බුද්ධිමත් පිරිසක් විදිහට. මේකත් එක්තරා ආකාරයක අහංකාරකමක්. නමුත් සාධකමකින් කියාපාන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. නියැන්ඩර්තාල් මානවයන් කියන්නේ බුද්ධිමත් පිරිසක්. ඔවුන් ඖෂධීය පැලෑටි වර්ග භාවිතා කරා. ඔවුන්ගේ මියගේ ඥාතින්ව භූමිදානය කරා. ගල් ගුහාවල බිත්ති පුනරාවර්තීව සලකුණු කරා. සිතුවම් කරා. ඒ වගේම ඔවුන් වර්ණක නිර්මාණය කරා. මේ වර්ණක පිළිකටුවල මිශ්‍ර කරා. ඔවුන් භූගත ගුහාවල අභිරහස් පාෂාණ වෘත්ත නිර්මාණය කරා. මේ දේවල් සිද්ධ කරලා තියෙන්නේ දැන්ට වසර 1,76,000කට කලින්. ඔවුන් බෝට්ටු නිර්මාණය කරලා මධ්‍යධරණීය මුහුද තරණය කරා.
මේ දේ සිද්ධ කරේ දැන්ට වසර 1,30,000කට කලින්. ඔවුන්ට සංකේතාත්මක චර්යාවන් පැවතිලා තියෙනවා. මේ මගින් අර්ථකථනය කරන්නේ ඔවුන් යම්කිසි දෙයක් වටහා ගන්න පුළුවන් බුද්ධිමත් පිරිසක් කියන කාරණය. ඔවුන් වඳ වෙලා ගිහින් තියෙන්නේ දැන්ට වසර 40,000කට ආසන්න කාල සීමාවකට කලින්. හැබැයි ඔවුන් වඳ වෙලා යන්න හේතුව අනුවණකමක් නෙමෙයි. වෙනත් දෙයක්. බොහෝ දුරට දේශගුණය තරගය එහෙම නැත්නම් සමහර විට අවාසනාව වෙන්නත් පුළුවන්. මේ මගින් අපිට වැදගත් දෙයක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ජීවිතය ආරක්ෂා කර ගැනීම බුද්ධියට සමානයි කියන දේ බොහෝ දුරට වැරදි වෙන්න පුළුවන්. බුද්ධිමත්භාවය කියන දේ ඊට පැරණි දෙයක්. මේ දේ වංශාවලි කිහිපයක දකින්න ලැබෙනවා. මම දකින විදිහට හෝමෝ ගණයට අයත් නොවන මානව විශේෂවල බුද්ධිමත්භාවය ගැන අපි අව탁සේරුවකට ලක් කරලා තියෙනවා. ඩිකිකා හා ලොමික් වී කියන ස්ථාන වලින් හඳුනාගත්ත නව සොයා ගැනීම ගැන පිරික්සලා බැලුවොත් මේ සම්බන්ධයෙන් අපිට හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මේ ස්ථාන වලින් හමු වෙලා තියෙන්නේ සාපේක්ෂව සරල ගල් ආයුධ. නමුත් මේ ගල් ආයුධ පමණක් දකින්න ලැබෙද්දී අපිට ඉබේම පහළ වෙන අදහසක් තමයි මේ මුල් කාලීන මානවයන් ඊටා ප්‍රාථමික තාක්ෂණයක් සතුවුණු පිරිසක් කියන දේ. නමුත් මෙතනදී අපි කතා කරන්නේ ඊටා ඈත අතීතයට අයත් වෙන කාල සීමාවක් ගැන. මේ නිසා අද අපිට දකින්න ලැබෙන දේවල් වලට වඩා එහා ගිය දෙයක් පැවතුනා වෙන්න පුළුවන්. නූතන දඩයමින් ජීවත් වෙන හුදකලා ගෝත්‍රික ජන පිරිසක් දිහා බලන්න. ඔවුන් බහුලව භාවිතා කරන්නේ ශාක වලින් ලබා ගන්නා අමුද්‍රව්‍ය. උදාහරණ විදිහට ලී දඬු, ගස්වල පොතු, වැල් වර්ග හා ශාක පත්‍ර පෙන්වලා දෙන්න පුළුවන්. පාෂාණ හා සත්වස්ති විරලව භාවිතා වෙන දෙයක්. නමුත් මුල් කාලීන මානවයන් ගැන පුරාවිද්‍යාත්මක සාධක හොයද්දී අපිට බහුලව දකින්න ලැබෙන්නේ ගල් ආයුධ විතරයි. ඒ ඇයි කියලා ඔයාලා නිකමට හිතලා බැලුවද? ඒකටත් හොඳ හේතුවක් තියෙනවා. ශාක අමුද්‍රව්‍ය කියන්නේ පහසුවෙන් දි รา පත් වෙන මාධ්‍යයක්. උදාහරණයක් විදිහට ලී වර්ග දිහා බලන්න. සාමාන්‍ය කාල ගුණයන් යටතේ ලී ආයුධ වසර කිහිපයක් හෝ දශක කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම දි รา පත් වෙලා යනවා. ශාක කිඳි මාස කිහිපයක් ඇතුළත දි รา පත් වෙනවා. හම් වර්ග බැක්ටීරියා ක්‍රියාකාරකම් නිසා විනාශ වෙලා යනවා. හිතලා බලන්න. වැල් වලින් වියන ලද කූඩ, කඹ, ඒ වගේම ශාක කිඳි වලින් සකස් කරන ලද රිදිපිලි මේ හැම දෙයක්ම සාමාන්‍ය පාරිසරික තත්ත්වයන් යටතේ ඉතා ඉක්මනින් දි รา පත් වෙලා යනවා. නමුත් කාන්තාරයක හෝ හිමෙන් බහිලා ගියොත් මේවා දීර්ඝ කාලයක් පුරාවට ආරක්ෂා වෙන්න හැකියාවක් පවතිනවා. නමුත් පාෂාණ කියන්නේ ස්වභාවික පාරිසරික තත්ත්වයන්ට හොඳින් මුහුණ දෙන්න හැකියාවක් පවතින අපූර්ව මාධ්‍යයක්. මේ නිසා තමයි හොඳින් ආරක්ෂා වුණ වසර මිලියන 3.3ක් පරණ ගල් ආයුධ අපිට හමු වෙන්නේ. ජර්මනියේ ෂොනින්ගන් වලින් හමුුණ පේලියුලිතිකියුකයට ඇත් ලී හෙල්ලවල් ගැන අපි කලින් කොටසකින් කතා කරා. මේ ස්ථානයෙන් වසර ලක්ෂ 3ක් පමණ පරණ ලී හෙල්ලවල් 10ක් හොයාගත්තා. මේ අපිට දකින්න ලැබෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ බුද්ධිමත්භාවය. නමුත් මේ ලී හෙල්ලවල් ආරක්ෂා වෙන්න හේතුව මේ ස්ථානයේ ජලයෙන් යටවීම. මේ නිසා දි รา පත්වීම නතර වුණා. නමුත් මේ ලී හෙල්ලවල් සාමාන්‍ය පස්තට්ටුවක තැන්පත් වුණා නම් සාධකයක්වත් ඉදිරි නොකර අතුරුදහන් වෙලා අවසන්. එහෙනම් මේ ස්ථානයෙන් හමු වෙන ගල් ආයුධ දිහා බලලා ඔවුන් ප්‍රාථමික තාක්ෂණයක් භාවිතා කරපු පිරිසක් විදියට හඳුන්වන්න ඉඩකඩක් තිබුණා. නමුත් මේ ස්ථානයෙන් හමු වෙන මේ දියුණු ලී ආයුධවල දකින්න ලැබෙන්නේ වාතය හරහා ගමන් කරන්න පහසු වෙන ආකාරයකට හැඩගස්වන ලද ආකාරයක්. මේ සාධක මගින් නිරූපණය කරන්නේ ඔවුන්ගේ බුද්ධිමත්භාවය. මේ දඩයක්කරුවන් ඔවුන්ගේ කාර්යයට ගැලපෙන ලී වර්ගය තෝරාගෙන කැපීම, රැහීම හා සුමට කිරීම වගේ ඔවුන් සතුන හැකියාවන් භාවිතා කරලා මේ ලී හෙල්ලවල් නිර්මාණය කරා. මේ දේ අපිට බෝට්ටු සම්බන්ධවත් දකින්න ලැබෙනවා. දැන්ට වසර 65,000කට කලින් මානවයා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා කියන කාරණය අපි හොඳටම දන්න දෙයක්. මේ සඳහා නිර්මාණය කරන ලද බෝට්ටුවකට විවෘත මුහුදේ කිලෝමීටර් 50කට වඩා වැඩි දුරක් ගමන් කරන්න හැකියාවක් පවතින්න ඕනේ. මේ විදිහට බලද්දී අනිවාර්යයෙන්ම මේ බෝට්ටු පවතින්න ඕනේ. නමුත් ඒ වගේ පැරණි බෝට්ටුවක් හමු වුණා කියලා තාමත් පුරාවිද්‍යා වාර්තාවල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. දැන්ට වසර මිලියනයකට කලින් මානවයා බෝට්ටුමකින් ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතට සංක්‍රමණය වෙලා තියෙනවා. නමුත් පැරණි බෝට්ටුවක සාධක හමු වෙලා නැහැ. දැන්ට හමු වෙලා තියෙන ලෝකයේ පැරණිම බෝට්ටුව වසර 10,000ක් තරම් පරණයි. නමුත් ඊට කලින් පැවතුන කිසිම දෙයක සාධකයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ නිසා තවත් ගැටලුවක් පැන නගිනවා. වානරෙක්ගේ ප්‍රමාණය මොලයක් සහිතව දැන්ට වසර මිලියන 3.3කට කලින් ගල් ආයුධ පැවතුනා නම් ඔවුන් සතුන නියම තාක්ෂණීය සාධක බහුතරයක් මේ මහ පොළොවෙන් වියකිලා ගිහින් අවසන්. එහෙනම් මේ බුද්ධිමත්භාවය කියන දේ වැඩි දියුණුුනේ කොහොමද? ජීන් කල්චර් කෝඑවොලුෂන් කියන දේ මේකට උත්තරේ වෙන්න පුළුවන්. මේ මොකක්ද කියලා මම ඔයාලට උදාහරණයකින් විස්තර කරන්නම්. ගල් ආයුධයක් නිර්මාණය කරන ආකාරය ගැන හිතලා බලන්න. මේ සඳහා දැනුමක් අවශ්‍යයි. නූතන කාලේ අපිට උනත් පාෂාණයකට නිවැරදි ආනතියකින් සුදුසු ආයාසයක් යොදලා මනාව පහර දෙන්න සහජීවක් නෑ. මේවා අපි අත්හදා බලලම ඉගෙන ගන්න ඕනේ දේවල්. නැවත නැවතත් පුරුදු පුහුණු වෙන්න ඕනේ. මේ දැනුම ඒක රාශී වෙන්නේ වසර ගණනාවක ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදිහට. මේ අනුව බලද්දී වැඩි ඵලදායීතාවයක් සහිතව ඉගෙන ගන්න හැකියාවක් තිබුණ මානවයන්ට වැඩි වාසියක් හිමි වුණා.
ඔවුන් හොඳින් ජීවිත ආරක්ෂා කරගත්තා. ඔවුන්ට තව විශාල දරු පරම්පරාවක් බිහි වුණා. ඉගෙන ගන්න වැඩි හැකියාවක් තිබුණු පුද්ගලයන්ට ස්වභාවික වර්ණයේදී වැඩි වාසියක් හිමි වුණා. ඒ වගේම මේ දේ හොඳ ගුරුවරු බිහි වෙන්නත් හේතුවක් වුණා. මේ නිසා ඊළඟ පරම්පරාවට තමන්ගේ දැනුම සාර්ථකව සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මානවයන් බිහි වුණා. වඩා හොඳ අධ්‍යාපනයත් සමගම සංකීර්ණ උපකරණ බිහි වුණා. හොඳ සංකීර්ණ උපකරණ බිහිවීමත් සමගම ගුණාත්මක ඉගැන්වීම් සඳහාත් ප්‍රබල පීඩනයක් එල්ල වුණා. මේ දේ චක්‍රයක් ආකාරයට සිද්ධ වෙලා මේ දේ තවත් ස්ථාවර වුණා. මේ දේ පර්යේෂකයන් ප්‍රායෝගිකව අත්දැක බලපු දෙයක්. නූතන පුද්ගලයන් වැඩිහිටියෙක්ගෙන් ගල් ආයුධ නිර්මාණය කරන ආකාරයේ ඉගැන්වීමක් හෝ භාෂාවක් නොමැතිව ඉගෙන ගන්නදී මේ දේවල් සම්ප්‍රේෂණය වෙන්නේ ඉතා අයහපත් ආකාරයකට. පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ හැකියාවන් පහත වැටෙන ආකාරයක් පර්යේෂකයන් හඳුනාගත්තා. නමුත් මේ අතරට හොඳ ඉගැන්වීමක් ඇතුල් කරාම හැකියාවන් සම්ප්‍රේෂණය වෙන ආකාරයේ සාර්ථක ලෙස ඉහළ යන්න පටන් ගත්තා. භාෂාව කියන දේ මේ අතරට ඇතුල් කරාම මේ සම්ප්‍රේෂණය තවත් සාර්ථක වුණා. මේ තොරතුරු මගින් අපිට හඳුනා ගන්න ලැබෙන්නේ මොකක්ද? මේ පර්යේෂකයන්ගේ අවසාන නිගමනයේ බවට පත් වෙලා තියෙන්නේ ගල් ආයුධ නිර්මාණය කිරීමකින් පරිණාමී පීඩනයක් බිහි වුණා කියන අදහස. ගල් ආයුධ සංකීර්ණ වීමත් සමගම හොඳ ඉගැන්වීමක් හා සංනිවේදනයක් සඳහා ප්‍රබල පීඩනයක් එල්ල වුණා. දැන්ට වසර මිලියන 3.3ක ඉඳලා අද දක්වා මේ දේ ප්‍රතිපෝෂණ පුඩුවක් විදිහට ක්‍රියා කරා. හෝමෝ මානවයන්ට විතරක් නෙමෙයි. හෝමෝ මානවයන්ට කලින් පැවතුන ප්‍රාථමිකයි කියලා අපි අවතක්සේරු කරපු වංශාවලි වලත් මේ දේ සිද්ධ වෙලා තියෙනවා. මේ මකින් අදහස් කරන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගමු. ගල් ආයුධ නිර්මාණය කරන්න නම් මුලින්ම මේ මානවයන්ට හේතුව හා ප්‍රතිඵලය ගැන අවබෝධයක් පවතින්න ඕනේ. පහර දෙන්න කලින් පාෂාණය නිර්මාණය කරගන්න අවශ්‍ය හැඩය ගැන ඔවුන්ට අදහසක් තියෙන්න ඕනේ. ඔවුන්ගේ මනසේ අනිවාර්යයෙන්ම අරමුණක් පවතින්න ඕනේ. අපි නිකමට හිතමු තියුණු දාරයක් නිර්මාණය කර ගැනීම කියලා. එහෙනම් ඒ සඳහා අවශ්‍ය පියවර එකින් එක ඔවුන් පිළිපදින්න ඕනේ. මේ දේ සහජීවක් නන් නෙමෙයි. මේ සඳහා නිවැරදි සිතීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔවුන්ට පාෂාණයක් හැඩ කර ගැනීම සම්බන්ධයෙන් හිතන්න පුළුවන් නම් අනිකුත් දේවල් ගැනත් ඔවුන්ට හිතන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ශාක හා සම්බන්ධ දැනුම මේකට හොඳම උදාහරණයක්. කුමන ශාකවල මුල්ද භාවිතයට සුදුසු, ඒ වගේම නොසුදුසු, විවිධ පළතුරු ශාක හා ඒවා හඳුනා ගන්න ආකාරය, ඍතු වෙනස් වීමත් සමගම ඒවා හොයා ගන්න ආකාරය, මේ වගේ දැනුමක් ඒක රාශී කරගන්න පරම්පරා ගණනාවක් ගත වෙනවා. හැබැයි මේ දැනුම ආරක්ෂා වෙන්නේ ඊළඟ පරම්පරාවට මේ දේවල් කියලා දුන්නොත් විතරයි. කින්දර කියන්නේ තවත් හොඳම උදාහරණයක්. රෑක් කෙලි වෙනකන් ගින්දර පවත්වා ගන්නේ කොහොමද? මොන වගේ දර වර්ගද සැරට පත්තු වෙන්නේ? දුම් ගහන දර වර්ග මොනවද? තැනින් තැනට ගමන් කරද්දී ගින්දර රැගෙන යන්නේ කොහොමද? උණුසුම සඳහා ආහාර පිසීම හා විලෝපිකයන් පළවා හැරීම සඳහා දැල්වන ගිනි මැල අතර වෙනස්කම්, මේ හැම තොරතුරක්ම සංස්කෘතියක් හරහා සම්ප්‍රේෂණය වුණ පාරිභාෂික දැනුමක්. ඒ වගේම සමාජ ආකෘතියක් නිර්මාණය කරගෙන තියෙන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. දඩේ මේ දෙන්නේ කවුද? විවිධ කාර්යයන් සඳහා ශ්‍රමය බෙදා ගන්න ආකාරය, ගැටුම් සමතය කරන්නේ කොහොමද? දරුවන්ට උගන්වන්නේ කවුද? ඒ වගේම සම්බන්ධතා පුළුල් වීමකින් පෞල් ව්‍යාප්ත වෙන ආකාරය හොඳම උදාහරණ කිහිපයක්. උගන්වනවා කියන එක ඉතා වැදගත් කර්තව්‍යයක්. Taman දන්නා දෙයක් තවත් කෙනෙක් නොදන්නා බව හඳුනා ගැනීම, ඔවුන්ගේ වැරදි නිවැරදි කර ගැනීම සඳහා උපකාර කිරීම ඉතා වැදගත් දෙයක්. මේ අපිට දකින්න ලැබෙන්නේ දැන්ට වසර මිලියන 3.3කට කලින් සමාජ සංජානනික හා ඒ හා සම්බන්ධ දෘෂ්ටි කෝණයක් පහළ වෙන්න පටන් ගත්ත ආකාරය. මේ දේ මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ අපි මෙතෙක්කල් ප්‍රාථමික ජීවන විශේෂ විදිහට නොසලකා හැරපු අපේ මුල් කාලීන මුතුන් මිත්තන් අතර. බුද්ධිමත්භාවය කියන්නේ ඉතා පැරණි දෙයක්. නමුත් අපිට මේ දේ මග හැරලා තියෙනවා. ඇයි ඒ? ඒකට හේතුව අපේ මුතුන් මිත්තන් භාවිතා කරපු උපකරණ අතරින් අද වෙනකොට ආරක්ෂා වෙලා ඉතිරි වෙලා තියෙන්නේ ගල් ආයුධ විතරක් නිසා. අද වෙනකොට අපි විශ්වාස කරන බොහෝමයක් මතවාද ගොඩනැගිලා තියෙන්නේ ආදිමානවයා පරිහරණය කරන තාක්ෂණයෙන් ඉතිරි වෙලා තියෙන 1% පමණ සාධක මත. 99%ක් අපිට මගහැරලා තියෙනවා. ඒකට හේතුව පුරාවිද්‍යාත්මක වාර්තා පක්ෂග්‍රාහී වෙලා තියෙන්නේ නොදිරෙන සාධක මත නිසා. මේ දේ කොහොම වුණත් එක දෙයක් හොඳටම පැහැදිලි. බුද්ධිමත්භාවය කියන දේ එකපාරටම හෝමෝ මානවයන් අතර බිහි වුණ දෙයක් නෙමෙයි. වසර මිලියන 3.3කට කලින් කාල සීමාවක ඉඳලා සිටීම, අත්අතා බැලීම හා අනුවර්තනය වීම කියන දේවල් අපි සිදු කරලා තියෙනවා. මේ දේ අපි දැන්ට සුවපහසුවෙන් පිළිගන්න කාල සීමාවටත් වඩා ආසන්න වශයෙන් වසර මිලියනකින් පරණයි. මෙතෙන්දි ගැටලුව බවට පත් වෙන්නේ අපි බුද්ධිමත් වුණේ කවදද කියන එක නෙමෙයි. ඒකට හේතුව මානවයා කියන්නේ ඉතා දීර්ඝ කාල සීමාවක් පුරාවට බුද්ධිමත්ව පැවතුන ජීවීන් විශේෂයක් නිසා. නියම ගැටලුව තමයි අපිට හඳුනා ගන්න නොහැකි වෙලා තියෙන මේ අදෘශ්‍යමාන වසර මිලියන ගණනාව ඇතුළත අපි මොන වගේ දේවල් අත්පත් කරගත්තද කියන එක. ඒ ගැනත් හිතලා බලන්න. මේ ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් බලනකොට ඔයාලට ගොඩක් ස්තුතියි. වෙනදා වගේම කියන්න තියෙන්නේ මම කියන නිසා මේ තොරතුරු එකපාරටම පිළිගන්නවත් එහෙම නැත්නම් පැත්තකට විසි කරලා දාන්නවත් හදිස්සි වෙන්න එපා.
විවෘත මනසකින් හොඳට හිතලා බලන්න. තව තොරතුරු හොයලා බලන්න. ඔයාලා හොයාගන්න තොරතුරු මාත් එක්කත් බෙදා ගන්න. අද මේ කොටසින් ඔයාලා අලුත් දෙයක් දැනගත්තා නම් අනිත් අයටත් ඒ දේවල් කියලා දෙන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම subscribe කරන්න. තවත් කොටසකින් අපි හම්බ වෙමු. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම භෞතික